ඔයාලා හැමෝම මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා යාළුවනේ. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඔයාලට අනවශ්‍ය Facebook page එක කොහොමද delete කරගන්න කියලා. ඒකට මුලින්ම ඔයාලගේ Facebook page එක open කරගන්න. ඊට පස්සේ profile එකට click කරලා ඒකට යන්න. profile එකට ගියාට පස්සේ ඔයාලා මෙතන දකුණු පැත්තේ උඩින් තියෙන dot තුන උඩ click කරන්න. එහෙම click කරලා ඔයා මෙතන පෙන්න එකෙන් setting and privacy කියන එක උඩ click කරන්න. ඒ විදිහට setting and privacy එකට click කරාට පස්සේ ඔයා මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනින් ඔයා පහළටම එන්න. පහළටම ඇවිල්ලා access and control කියන එකට click කරන්න. මෙහෙම ආවට පස්සේ ඒකට click කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ page එකකට එනවා. මෙතනින් ඔයා delete page කියන එකට click කරන්න. ඊට පස්සේ continue කියන එකට click කරන්න. මෙතනිනුත් ඔයා continue කියන එකට click කරන්න. මෙතනිනුත් continue කරන්න. ඊට පස්සේ යාළුවනේ ඔයාලා මෙතනදී ඔයාගේ Facebook account එක හදපු password එක දෙන්න ඕනි. මම මෙතනදී password එක දෙනවා. හරි යාළුවනේ මේ විදිහට password එක දුන්නාට පස්සේ ඔයා continue කියන එකට click කරන්න. හරි යාළුවනේ දැන් ඔයාලගේ page එක මේ වෙලාවේ delete වෙනවා. එතන delete page කියන එකට click කරන්න. හරි යාළුවනේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ page එක delete වෙලා ඔයාගේ profile එකට switch වෙනවා.